LOLC Run Sabi Quick Top Up රන්නය ඩිජිටල් කරණය. පොලිස් අන නොතකා ධාවනය කෙරුණු වෑන් රථයක් පසුපස හඹා ගිහින් අත්අඩංගුවට ගත්තු පොලිස් මෙහෙයුම මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. වෑන් රථයේ රියදුරුද අත්අඩංගුවට ගැනුණා. ඔහු වෑන් රථයෙන් බැහැලා පලා යන්න උත්සාහ කළ අවස්ථාවේ ඇද වැටුණා. ඒ ඇද වැටීම නිසා තුවාල වුණා. ඒ තුවාල හේතුවෙන් මේ වන විට ඔහු රෝහල්ගත කරනු ලැබ සිටිනවා. කවුද මේ රියදුරා? ඇයි ඔහු පලා යන්න උත්සාහ කළේ? මොකක්ද මේ වෑන් එක? කාගේද මේ වෑන් එක? මොනවද ඒකේ අරගෙන ගියේ? මේවා තවදුරටත් උත්තර සොයාගත යුතු ප්‍රශ්න. මේ ඒ ගැන. මෙලෙස පලා යාමට උත්සාහ කරපු වෑන් රථය වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක නමින් ලියාපදිංචි වුණු එකක් කියලා මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා කරපු පරීක්ෂා කිරීම් වලදී. අත්අඩංගුවට ගත්තු පසුව රෝහල්ගත කෙරුණු වෑන් රථයේ රියදුරා 30 වන වියේ පසුවන්නේ සහ ඔහු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මේ වන විට හඳුනාගනු ලැබ තිබෙනවා. දැන් කතාව මුල ඉඳන්. සැකසහිත ලෙස ධාවනය කෙරුණු වෑන් රථය පිළියන්දල සුවාරපුල හන්දියේදී රාජකාරියේ යෙදී හිටපු පොලිස් නිලධාරීන් දෙන්නෙක් නතර කරන්න කියලා සංඥා කළා. හැබැයි වෑන් රථය නැවැත්තුවේ නෑ. පොලිස් අන නොතකා වෙනත් වාහනද අනතුරට ලක් කරමින් වෑන් රථය නොනවත්වා ධාවනය කෙරුණා. ඒ අනුවයි පොලිස් නිලධාරීන් රාජකාරී යතුරුපැදියෙන් වෑන් රථය පිටිපස්සේ ලුහු බඳින්න පටන් ගත්තේ. නොනවත්වා ධාවනය කෙරුණු වෑන් රථය නවත්වා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී මේ ලුහු බැඳීම කළ පොලිස් නිලධාරීන් වෑන් රථයේ රෝදවලට වෙඩි තැබුවා. පළමු වෙඩි තැබීම කෙරෙන්නේ කටුබැද්ද මාර්ග බාධකයේ ආසන්නයේදී. නැවත වෙඩි තැබීමක් කරනවා රත්මලාන ගොළුමඩම හන්දියේදී. මේ වෙඩි තැබීම් වලින් වෑන් රථයේ රෝදයට යම් හානි සිදු වුණත් වෑන් රථය නවත්තන්නේ නැතුව දිගටම ඉස්සරහට ධාවනය කරනවා. එහෙම ධාවනය කෙරුණු වෑන් රථය අවසානයේදී ගිහින් නතර කරන්නේ රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ බස් නැවතුම් පොලේ. නවත්තපු ගමන් රියදුරා වෑන් එකෙන් බහිනවා පලා යන්න උත්සාහ කරනවා. හැබැයි ලුහු බැඳ ආ නිලධාරීන් ඔහු සමග පොර බඳිනවා. පොර බැඳ ඔහු නතර කරගන්න සමත් වෙනවා. අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. මේ පොර බැඳීමේදී සහ දුවල පලා යන දරපු උත්සාහයේදී තමයි ස්ථානයක දෙකක ඇද වැටිලා රියදුරා තුවාල ලබන්නේ. ඒ අනුව තමයි දැන් ඔහු රෝහල්ගතව සිටින්නේ. මූලික පරීක්ෂණවලදී අනාවරණ කරගන්නවා මෙලෙස පලා යාමට උත්සාහ කළ රියදුරා ඒ වන විට මත්පැන් පානය කර සිට ඇති බව සහ කරපු ප්‍රශ්න කිරීම වලදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා මත්පැන් පානය කරලා හිටපු නිසාත් Taman අතින් තවත් වාහන කිහිපයක් අනතුරට ලක් වෙච්ච නිසාත් වෑන් රථය නවත්තන්න නැතුව නොනවත්වා ධාවනය කළා කියලා. හැබැයි මේ කියන කතාව ඇත්තද? ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන දැන් සිදු කෙරෙමින් තිබෙනවා. ඒ නවත්තපා වැඩි තියනවා. ආටරි කියලා වාහනේ දුවන්නේ. දැන් දාකට දෙන්නේ. ඔව් හප්පනවා බං. හප්පනවා නැත්නම් මම ඉස්සරහ කරනවා. හප්පන පුර. වෙඩි තියනවා කියපන්. ඒ නවත්තපන්. නවත්තපන් වෙඩි තියනවා. ආයෙත්. එපරිකල් කොටක් තියෙනවනේ. ඈ? වෙඩි තියන්න බා. වෙඩි තියන්න බා. මම කියනකම් වෙඩි තියන්න බා. මම කියනකම් වෙඩි තියන්න බා. ඔක වරියක් නතර වෙන්න ඕන. හරි. वीडियो करवा
වීඩියෝ කරපන්. අයියා. හරි බහලා. බස් එකට ආව. බහලා. අයියා නෑ යන්න. යන්න මාත් ඔය කාර්යයට. Bakalan lagi bang. खोल के नहीं वीडियो खोल कर इसने किया बा कभी वीडियो कर बंग टाइम में किलो वेपन मर दिया अरे का फोटा आते लगा लगा हमने बा मिनी को बाऊ अरे रेडी कर बंग बाहर ये रेडी කරලා තියෙන්නේ මේ හරි හරි මේ එකක් එළිනවා ගහන්න බා ඔබ යාගෙන එක්කන්න බා ඔබ වීඩියෝ කරපන් दिया बा अरे दे कनी देखो ना गाली में एक अरु याई वो कोई यार 17 मिनट पे कर ले देओ वो कौन से गांड बा गांड बा लावता बंद तो वीडियो कर पाएंगे अरे दही अंदर तोटा वेटी दे रहा लावता बा छोटे बेटी दिया वाला बन ए ना दबाओ आई गांव उधर गांव शॉट कर रहे हैं वीडियो कर बंग कहां ले बा बेटी बा होटल भला वेपन नहीं दिक्कत वेपन नहीं दिक्कत बेटी ना आया मत लेना अल्लाह हुआ अपन
අල්ලලා මොකද සර්? මම හොස්පිටල් ගෙනියන්න. හොස්පිටල් ගෙනියන්න.